ලංකා බැංකුවයි මහජන බැංකුවයි මේ දෙක ලයිස්තුගත කරොත් එහෙම සෑහෙන්න කොටසක් කොටස් වෙළඳපොළට එයි. ලංකාවේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා මිලියන 1.5ක්. මේ කටට සාමාන්‍යයෙන් වාර්ෂිකව ට්‍රිලියන 1.2ක් 1.3ක් වාර්ෂිකව පඩියක් ගෙවන්න ඕන. ඊට අමතරව පෙන්ෂනර්ස්ලා ඉන්නවා 7,30,000ක් විතර. මේ කටට වාර්ෂිකව බිලියන 350ක් 400ක් විතර පඩි ගෙවන්න ඕනි. ඊළඟ මේ පඩි දෙකේම එකතුව ට්‍රිලියන 1.6ක්. හරි. ඒ කියන්නේ බිලියන 1,600ක් අවුරුද්දට ගෙවන්න ඕන. අවස්ථාවන් දකින්න දැන් මෙහා පැත්තේ තියෙන සම්පූර්ණයෙන්ම හරිද කුඹුක් ගස් ડોක්ටර් කෙනෙක් බර්ත්ඩේ එකට හදලා අවුරුදු 10කට කලින් මේ කුඹුක් ගස් හදලා තියෙන්නේ. ඒ ડોක්ටර්ගේ බර්ත්ඩේ එකට අර කෙලවිදම් මේ කෙලවලට මෙහා පැත්තේ අක්කර 16ක වැවක් තියෙන්නේ. හරි. අද මේ හින්දා කොච්චරනම් හේවන තියනවද මේ හේවන තියෙන තැන කඩවල් 6ක් විතර දාලා තියෙනවා. හරි මම මේ පුවක් ලොරියක් කෙනකන් ඉන්නේ. හරි ඒ ලොරියට මෙතන එහා පැත්තේ පුවක් ගෝණි ටිකක් තියෙනවා. හරි ඒ පුවක් ටික ඒ ලොරියට දෙන්න ඕනි. ඒ මං ගත්ත ඕඩර් එකක්. හරි මෙතන රුපියල් 3ට 4ට ගත්ත පුවක් තියෙනවා. මට රුපියල් 8 ගානේ හම්බ වෙනවා මේක පුවක් ගෙඩියකට. Hi gentlemen, welcome. tell us ප්‍රශ්නයක් අහලා තියෙනවා රජයේ ව්‍යාපාර කොටස් වෙළඳපොලේ ලයිස්තුගත කරයිද? එහෙම ලයිස්තුගත කරනවා නම් මොන වගේ සමාගම් ලයිස්තුගත කරයිද? එතකොට මේ වගේ මොන වගේ ෂෙයාර්ස්ද අපි ගන්න ඕනි කියලා. රජයේ ආයතන කියන්නේ විශේෂයෙන්ම සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක, ශ්‍රී ලංකා ටෙලිකොම්, පෙට්‍රෝලියම් කෝපරේෂන් එක, හරි, බැංක් ඔෆ් සිලෝන්, පීපල්ස් බැංක්, හොටෙල් ඩෙවලොපර්ස් හිල්ටන්, හරි. ඒ වගේ ආයතන ශ්‍රී ලංකන් එයාලයින්ස් වගේ ඒවා ලයිස්තුගත කරයි කියලා IMF එක මෙහෙම කියලා තියෙනවා කියලා. ඉතින් මේ කතන්දරේ කාලයක් තිස්සේ ආවා. ඇත්තටම රාජ්‍ය සමාගම් රජයට අයිති ව්‍යාපාර බොහෝ වෙලාවට පාඩු පිට යන්න හේතුවම සේවක ප්‍රශ්න සහ අකාර්යක්ෂමතාවය. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ එතනින් මෙහෙම මේ කතාව ගොඩනැගෙන්න හේතුව ඇයි කියන එකේ ඉඳන් පටන් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඔයා දන්නවද දැන් සාමාන්‍ය ලංකාවේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා මිලියන 1.5ක්. මේ කටට සාමාන්‍යයෙන් වාර්ෂිකව ට්‍රිලියන 1.2ක් 1.3ක් වාර්ෂිකව පඩියක් ගෙවන්න ඕන. ඊට අමතරව පෙන්ෂනර්ස්ලා ඉන්නවා 7,30,000ක් විතර. මේ කටට වාර්ෂිකව බිලියන 350ක් 400ක් විතර පඩි ගෙවන්න ඕනි. ඊළඟ මේ පඩි දෙකේම එකතුව ට්‍රිලියන 1.6ක්. හරි. ඒ කියන්නේ බිලියන 1,600ක් අවුරුද්දට ගෙවන්න ඕන රාජ්‍ය සේවකයෝ පඩි විදිහට. ඒක ට්‍රිලියන 1.6ක් කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් ආදායම ට්‍රිලියන බලාපොරොත්තු අපේක්ෂිත ආදායම ට්‍රිලියන 4ක් ට්‍රිලියන 4.5ක් විතර. ඒ ට්‍රිලියන 4.5න් ට්‍රිලියන 2ක් විතර රාජ්‍ය සේවක පඩි වලට වෙන් වෙනවා 150ක් විතර වගේ වෙන් වෙනවා ආසන්න වශයෙන්. මම මේ කතා කරන්නේ මතකයෙන් කෙනෙක්ට අප්ඩේට් කරන්න පුළුවන්. මොකද එක සැරයක් data ගත්තා මට ඒක මතක නිසා මම කියන්නේ. මම මගේ ෆිගර්ස් ගැන සතුටුයි. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් රජයේ පඩි විදිහට ඔයාලා දන්නවා සෙන්ට්‍රල් මධ්‍යම රජයේ පඩි, ඊට පස්සේ පළාත් සභා, පළාත් පාලන ආයතන, නගර සභා, ප්‍රාදේශීය සභා වගේ ඒවා. ඊට පස්සේ මිලිටරි, ඊට පස්සේ හොස්පිටල්, ඒ කියන්නේ හෙල්ත් සර්විසස්, ටීචර්ස්, ඇඩ්මින් ඔෆිසර්ස් ඔය වගේ අයගේ ප්‍රමාණය තමයි ඔය මිලියන 1.5ක රාජ්‍ය සේවකයෝ ඉන්නේ මෙයාලගේ පඩි. ඉතින් එතකොට මේ පඩිය කවර් කරන්න සමහර ආයතන රජයේ තියෙන සමහර ආයතන ලාභ හොයන උදාහරණයක් විදිහට රේගුව ගත්තොත් එහෙම ට්‍රිලියන 1.5ක් බිලියන 1,500ක් බිලියන 2,000ක් විතර ආසන්න ආදායම් හොයනවා. ඒ වගේන් ගන්න ලාභ අර පාඩු ලබන ඒවාත් දක්කගෙන යන්න ඕන නිසා සමහර ලාවට කැප කරන්න වෙනවා. දැන් ලෝකේ සමහර රටවල් තියෙනවා රාජ්‍ය ව්‍යාපාර කරලා හොඳ ලාභ ප්‍රතිශතයන් ගන්නවා, හොඳ ප්‍රොෆිට් ගන්න ඒකාධිකාරී රජයේ තියාගෙන යන රටවල් තියෙනවා. හරි. රජයත් ව්‍යාපාර කරනවා. බදු ආදායම නෙමෙයි. දැන් අපේ රටේ බදු ආදායම 85යි රාජ්‍ය ව්‍යාපාර කරලා 15ක් විතර හොයන්නේ. ඉතින් ඒක අපිට පුළුවන් නම් කාර්යක්ෂමතාවය වැඩි කරගෙන තැනකට එන්න. අන්න එතනදී තමයි IMF එක තැනක කියන්නේ මේ පාඩු ලබන රාජ්‍ය ආයතන SOEs state කියන්නේ state owned enterprises. එහෙම නැත්නම් government owned enterprises ප්‍රයිවට් කරන්න ඕන කොටසක් විදිහට හරි. එහෙම නැත්නම් රීස්ට්‍රක්චර් කරන්න ඕන. එහෙම නැත්නම් කොටස් වෙළඳපොලේ ලයිස්තුගත
කරන්න ඕනි කියන අදහස එන්නේ. ඇත්තට මේ වගේ ආයතනයන් කොටස් වෙන්න පොලේ ලයිස්තුගත කිරීම තුල විදේශීකයන්ට ආයෝජනය කරන්න ලේසි වෙනවා. එහෙම නැත්නම් foreign direct investments එනවා. හරි. අපි කියමු ශ්‍රී ලංකන් එයාලයින්ස් කොටස් කරලා විකුණනවා, shares කරලා විකුණනවා. foreigners-ලට shares ගන්න අවස්ථාව හම්බ වෙනවා. රජයේ අපි කියමු අයිතිය කොටසක් තියාගෙන විකුණනවා කියලා අර විකුණන shares වලින් ණය ටික ගෙවලා දානවා. ඒක ණය මත වෙන පොලිය අඩු වෙනවා. cash flow එක හොඳ වෙනවා. පරණ ෆ්ලයිට්ස් විකුණලා අලුත් ෆ්ලයිට්ස් ගේන්න පුළුවන් සමහරට. තියෙන ෆ්ලයිට්ස් රිපෙයාර් කරන්න පුළුවන්. රෙන්ට් එකට අරන් තියෙන ෆ්ලයිට්ස් වෙනුවට සින්නක් කරෝ එහෙම නැත්නම් අයිතියටම ගන්න පුළුවන්. හරි. ෆ්ලයිට්ස්. හරි. අපිටම අයිති ෆ්ලයිට්ස්. අපි රෙන්ට් කාර් එකක් දුවන වෙලාව අපිටම අයිති කාර් එකක් ගන්නවා වගේ. ඉතින් අන්න ඒ වගේ මේ අර වියදම් වෙන පැති අඩු කරලා යම් රීස්ට්‍රක්චරින් ප්ලෑන් එකකට ගේන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා දන්නවා මේවා ලයිස්තුගත කරොත් මම කියන්නේ කවදාවත් ලයිස්තුගත කරන්න කියලා ලංකා බැංකුවයි මහජන බැංකුවයි. මේ දෙක ලයිස්තුගත කරොත් එහෙම සෑහෙන කොටස් වෙළඳපොළට එයි. සෑහෙන ආයෝජක ප්‍රමාණයක්. මොකද මේ බැංකු දෙකේ හරිද? ලංකා බැංකුවේම ට්‍රිලියන් ඇසෙට්ස් හරි ලෝකේ තියෙන ප්‍රධාන බැංකු 14 මේවා තියෙනවා. හරි. ඒතකොට විශේෂයෙන්ම foreigners-ලා ඉන්වෙස්ට් කරයි, locals-ලා ඉන්වෙස්ට් කරයි. ඉතින් රජයේ අයිතිය 100ට ප්‍රමාණයක් තියාගෙන කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කරන්න පුළුවන්. මම කියන්නේ කරන්න කියනවා නෙමෙයි ඒවා. මම දැනටත් ඒක එහෙම නොකර යුතුයි කියලා ඉන්නේ. හරි? පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන්ම කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කරාට පස්සෙම මේ ආයතන මොකද? විනිවිද භාවයක්. හරි? විනිවිද භාවයකට ලක් වෙනවා. මාස 3ක සැලයක් මූල්‍ය වාර්තා අපිට පබ්ලික්ලි මේවා බලන්න පුළුවන්, රිෆර් කරගන්න පුළුවන්. හරි? ඉතින් ෂෙයාර්හෝල්ඩර්ස්ලා විදිහට මේ අපිට සමහරලාට රාජ්‍ය දේපල තවත් ආරක්ෂා කරන්න හිතෙන්නත් පුළුවන්. හරි? එතකොට අපිටත් දැන් සාමාන්‍ය රාජ්‍ය දේපල අපේ බදු සල්ලි කියලා හිතුවට හැංගෙන්නම අයිතියකට යනවනේ ෂෙයාර්ස් ගත්තාම සමහර අයට එහෙමනේ. හරි? එතකොට එහෙමත් වෙන්න පුළුවන්. හරි? ඊපස්සේ foreigners-ලාගේ අයිතියත් එක්ක අපිට තව අනාගතයේදී සල්ලි මොන වුණොත් right issues වගේ ඒවා වලින් හරිද? තවත් සල්ලි හොයාගන්න පුළුවන්. හරි? එතකොට මේ සමාගම් ලේසියෙන් ප්‍රොෆිට් කරන තැනට ගේන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අහලා තියෙන ප්‍රශ්නය බොහෝ වෙලාවට පොසිටිව්ලි ක්‍රියාත්මක වෙයි කියන අදහස තියෙනවා. මම කියන්නේ ලාභ ගන්න පුළුවන් නම් ඒක විකුණන්න කියලා. දැන් මම ඇත්තටම කිව්වොත් අපි විදුලිය, ජලය වගේ ඒවා රජයේ යටතේ තියාගෙන ඉන්න එක හොඳයි. තව කෙනෙක්ගේ අතට යනවට වැඩිය. හැබැයි සමහර ඒවා රජයේ අයිතිය යම් ප්‍රමාණයක් තියාගෙන ඉතුරු ඒවා මහජනතාවට හෝ හරි විදේශීය කොටස් හිමියන්ට හරි කමන්නේ දෙන්න ඕනි. මේ මොකද මේ බර මෙච්චර දුවන්න බැරි නිසා. දැන් හොඳම උදාහරණය ලංකා IOC එකයි පෙට්‍රෝලියම් කෝපරේෂන් එකයි මේ මෙහෙයුම් ගත්තොත් සමාන මෙහෙයුම් තියෙනවානේ. නමුත් සේවකයෝ ගත්තොත් එහෙම හරිද? සේවකයෝ ගත්තොත් එහෙම දෙගුණේ තුන්ගුණේ සේවක ප්‍රමාණයන් වැඩි පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ. හරි? නමුත් IOC එක වැඩි කාර්යක්ෂමතාවයකින් දුවනවා. ඉතින් ඒ නිසා එහෙනම් අර අපි හැම වෙලෙම කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන හරි කෙටි කාලයක් තුල අපිට ලාභ කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් සමහරට ඒවා ප්‍රයිවට් කරලා හරි ඒවා ලිස්ට් කරලා හරි ඒ අරමුණට යන එකේ වැරද්දක් නැහැ. දැන් මම මෙතන ඉන්න වෙලාවේ හරි මම මේ පුවක් ලොරියක් කෙනකන් ඉන්නේ. හරි ඒ ලොරියට මෙතන එහා පැත්තේ පුවක් ගෝනි ටිකක් තියෙනවා. හරි ඒ පුවක් ටික ඒ ලොරියට දෙන්න ඕනි. ඒ මං ගත්ත ඕඩර් එකක්. හරි මෙතන රුපියල් 3ට 4ට ගත්ත පුවක් තියෙනවා. මට රුපියල් 8 ගානේ හම්බ වෙනවා මේක පුවක් ගෙඩියකට. හරි. ඒතකොට මම මිනිස්සු දාලා පුවක් කඩලා තියෙන්නේ. ඒතකොට දැන් මේ අවුරුද්ද දැන් මාස 3කට කලින් මට රුපියල් 2.50ටත් පුවක් ගන්න තිබුණා. ඒවා අරන් ඔය ස්ටෝර් කරගත්තා නම් මේ අවුරුද්ද අන්තිම වෙනකොට රුපියල් 15ටත් දෙන්න තිබුණා. ඒකට ස්ටොක් මාකට් වගේ දේවල්. ඉතින් ඒ නිසා එක එක දේවල් අපි කරන්න ඕනි. හරි ඒවා කරනකොට අපිට හම්බ වෙනවා එක එක ප්‍රතිලාභ. දැන් මේ ටී-ෂර්ට් එක ගත්තොත් එහෙම හරිද? මම බිස්නස් අයිඩියාස් වගේක් දීලා කෙනෙක් රෙඩි කාඩයක් දැම්මා. හරි පෙරේද දැන් මේ සීසනල් අවුරුද්ද ටාගට් කරලා. ඊට පස්සේ ඒකේ ඕපනින් එකට මට එන්න කියලා තිබුණා. හරි මං සතුටින් බඩු මිලට ගත්තා. හැබැයි මම දුන්නු ගානට වැඩිය මට ගිෆ්ට් හම්බුණා. බෙල්ට් එකක් හම්බුණා, පර්ස් එකක් හම්බුණා. හරි
මේ එළු හම්බලින් හදපු පර්ස් එකක්. හරි. ඉතින් එහෙම තියෙනවා. හරි. තව වර්ග ගොඩක් හම්බුණා තෑගි. හරි. මම යා ඕපනින් එකට දුන්නට වැඩිය මට තෑගි හම්බුණා. gift pack එකක්ම හම්බුණා. මොකද එයා ඒ බිස්නස් එක මං කියපු විදිහට set up කරගත්තා කියලා. හරි. ඒ නිසා. හරි. ඒ කියන්නේ ඉතාමත්ම පැහැදිලි. මොකද බිස්නස් එක ඕපනින් ප්‍රී ඕපනින් වෙන දවසේ එන්නත් කලින් හරිද? අපි කරපු මාකටිං එකේ ප්‍රතිඵල ආවා. හරි. ඒ නිසා ඕඩර්ස් ආවා. හරි. ඉතින් දැන් අදුන් ස්ටොක් එකක් අලුතෙන් ආයෙ ගන්න වෙලා. ඉතින් ඒ නිසා අපි හැම මොහොතෙම මේ අවස්ථාවන් දකින්න ඕනේ. දැන් මෙහා පැත්තේ තියෙන සම්පූර්ණයෙන්ම හරිද? කුඹුක් ගස් ડોක්ටර් කෙනෙක් බර්ත්ඩේ එකට හදලා අවුරුදු 10කට විතර කලින් මේ කුඹුක් ගස් හදලා තියෙන්නේ. ඒ ડોක්ටර්ගේ බර්ත්ඩේ එකට අර කෙලවිදම් මේ කෙලවලට මෙහා පැත්තේ අක්කර 16ක වැවක් තියෙන්නේ. හරි. අද මේ හින්දා කොච්චරනම් හේවන තියනවද? මේ හේවන තියෙන තැන කඩවල් 6ක් විතර දාලා තියෙනවා. හරි. ඒතකොට මේ ડોක්ටර් නිසා අද කී දෙනෙක් ජීවත් වෙනවද? හරි. ඔහුගේ පුංචි සංකල්පයක් නිසා කී දෙනෙක් ජීවත් වෙනවද? ඒ නිසා කල්පනා කරලා බලන්න. කමෙන්ට්ස් එකතු කරන්න. Thank you very much for watching. Have a nice day.